අයිබෝන් ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ගිය ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පස්සේ channel එක දැඩි රිපෝට් කිරීමකට භාජනය කරලා තිබ්බා කුමන හෝ පාර්ශවයක්. ඒ නිසා මම ඔබෙන් ඉල්ලනවා මේ වීඩියෝ එකේ ඉස්සරහට යන්න කලින් පුළුවන් නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, පුළුවන් නම් යටින් කමෙන්ට් එකක් දාන්න. මොකද හේතුව අපි හැමදාම එහෙම ඉල්ලන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ මේක ගොඩ දාගන්න, බේර ගන්න පොඩි ඔබේ සහයෝගයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා මේ වීඩියෝ එකට යටින් ලයික් එකක් දාලම මේක බලන්න පටන් ගන්න. අද කතා කරන්නේ අස්ගිරි මහානායක හාමුදුරුවෝ තමන්ගේ හඩ මේ ආණ්ඩුවේ තියෙන මේ බෞද්ධ විරෝධී, සංස්කෘතික විරෝධී, සදාචාර විරෝධී ගමනට එරෙහිව සිය හඩ අවදි කරලා තිබ්බා. උන්වහන්සේට අපේ নমස්කාරය පුද කරන්න කැමතියි. අපි දිගින් දිගටම මේ ගැන කතා කරා. අස්ගිරි නාහිමියෝ මේක ප්‍රකාශ කිරීමම ඉතාමත්ම ඛේදාන්තයක් බව මේ රටේ සියලු මහජනතාවට වැටහෙන්න ඕන. ඒ වගේම වසන්ත සමරසිංහ මහත්තයා හොරුවල්ලනවා ගැන කතා කරලා තියෙනවා. ඒ පතිවත ගැනත් අපිට පොඩ්ඩක් අද කතා කරන්න සිද්ධ වෙනවා. හොරුවැල්ලීමේ වසන්ත සමරසිංහගේ පතිවත මරු පොර තමයි හොරුවල්ලන ගැන කතා කරන්නේ. ඒ වගේම ගවේෂණාත්මක ග්‍රන්ථයක් එළි දක්වනවා හෙට. ඒ පොත ගැනත් අපි ඔබට අද විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදාමත්ම වගේ කරුණු කාරණා සාක්ෂි එක්ක තමයි අපි මේ කතාවල් ඉදිරියට කරගෙන යන්නේ. අපි යන් වැඩසටහනට. හෙට ඒ කියන්නේ 21 වෙනිදා හවස 3ට ශ්‍රී ලංකා පුස්තකාල සහ ප්‍රලේඛන මධ්‍යස්ථානයේදී කොළඹ 7 රීඩ් ඇවිනියු එකේ හරි අපූර්ව ග්‍රන්ථයක් එළි දැක්වෙනවා. ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ දරුණුම ඝාතනයක් විදිහට සැලකෙන දයා පතිරණ ඝාතනය. මට මතක විදිහට පීයෙන් ඇනලා මැරුවේ ජනතා විමුක්ති පෙරමුණේ මිනිමරුව විසින්. ඔහුගේ ඝාතනය පිළිබඳව ගවේෂණාත්මකව ග්‍රන්ථය හෙට එළි දැක්වෙනවා. එළි දක්වන්නේ වෙන කවුරුවත් නෙමෙයි පොත ලියන්නේ 80ට 89 කාලය පිළිබඳව එදා මෙදා තුර ලංකාවේ බිහි වූ ගවේෂණාත්මක මාධ්‍යවේදියා ධර්මන් වික්‍රමරත්න, අපි ආදරයට කියන ධර්මනය කියලා. ධර්මනය තමයි අපේ පොත ලියන්නේ. මේක ඇතුලේ ඊට අදාළ පින්තූර කොටින්ම ඒ ඝාතනයට යොදාගත්ත පිහිය පවා සටහන් කරලා ලියපු පොතක්. අත්‍යවිශිෂ්ට පොතක්. ඔබට මේ පිටිපස්සෙන් පේන්නේ එහි මුල් කවරය. මේ පොත ඔබ ගත යුතුම පොතක් කියලා මම විශ්වාස කරනවා. මොකද දිගින් දිගටම අනුන්ට තොප්පිය පාස් කරපු මේ ජනතා විමුක්ති පෙරමුණ කරලා තියෙන ඝාතනවල කුරුකම් ඉතාමත්ම ප්‍රබලව දැනගන්න පුළුවන් පොතක් තමයි ඒක. ඒ නිසා ධර්මනායකගේ පොත පුළුවන් හැමෝම මිලදී ගන්න. පුළුවන් හැමෝම හෙට හවස 3ට ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන මධ්‍යස්ථානයට එන්න. අස්ගිරි මහානායක හාමුදුරුවන්ගේ කතාව. මුතියංගනේ පන්සලේ තිබු උත්සවයකදී අස්ගිරි මහානායක හාමුදුරුවෝ ඉතාමත්ම වටිනා කතාවක් පවසන්න යෙදුණා. ඉස්සල කතා බලන්න. බුදුරජාණන් බොහොම අභිනේතා නිස්වාමී තුල සිද්ධාර්ථයේ ගෞතම විද්‍යාවතාවස්තු පුරාවෝ හේතුගත ඉස්වරිතිගේ මේ රටේ ජනතාවට උද්ඝාටනක සුරාතින විපත්ති තරම් බලාපොරොත්තු වෙන සූචනයේ පිළිබඳව අපවුත් කල්පනා කරනවා. විවිධ ජාති විවිධ ආගමිකයන් මේ රට තුල ජීවත් වෙනවා. සුභාපු පැහැදිලි නාම පුරෝගහෝදරත්වයේ ජීවත් වුණ මිත්‍යක් ඒ පරිදුන්නේ නැහැ. ජීවත් වුණ නම් ඒවා පුරුෂයන්ට බැරුව අපේ ජීවුව හේරුණාන්ට බැරුව අපේ ජාති අපේ ආගම සංස්කෘතිය අභ්‍යස්තේ විනාශ කිරීමේ බලාපොරොත්තු වෙන්නේ මේ කටයුතු කරන්නේ කියලා වෙලාවට කියනවා. බුදුහාම මහා විශේෂයක් වෙනවා. අපේ රටේ ආයතන වෙනස්සන් විදේශිකයන් ගොඩනගන්නේ නමුත් ඒ අය පොදු විභාග තුලින් අපේ මිත්‍රකාරය පුදුමාකාර ආකාරයෙන් බුදුදාන සෝනාන් කරන්නේ කටයුතු උදෙන් බව පේනවා. සාධුක වශයෙන් මානව අපේ බෞද්ධ විද්‍යාවහන්සේලාට පමණ මේ රට ආරක්ෂා කරගන්න සංස්කෘතිය හැදගන්න මොනවාද උදෙසි බව පේනවා. මේ තමයි අපි එදා මෙදා තුර මේ වැඩසටහන් ගණනාවක්ම පුරාම කියපු කතාව. මේ ආණ්ඩුව යන්නේ
බෞද්ධ විරෝධී, සදාචාර විරෝධී, සංස්කෘතික විරෝධී කියන ගමන. ඒක ඔබට ඉතාමත්ම පැහැදිලි පේනවා යාපනයට ගිහිල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා කරපු කතාවෙන්. ත්‍රිකුණාමලයේ සිද්ධියේදී පුරාවිද්‍යා පෝරු ගලවද්දී උතුරනගර පන්සල් වල ආරක්ෂාව අඩු කරද්දී මේ බෞද්ධ ජනතාවට කරන කෙනෙහිලිකම් ඔබට පේනවා. අපි කියන්නේ බෞද්ධ ජනතාවට කෙනෙහිලිකම් කරන්න එපා කියන එක නෙමෙයි. කාටවත් කරන්න එපා. වෙන කිසිදු ආගමකවත් වෙන කිසිදු ජාතියකවත් මිනිසුන්ට කෙනෙහිලිකම් කරන එක රජයක කාර්යභාරයක් නෙවෙයි. අපි ඒකයි මේ පුන පුනා කියන්නේ. ඒ නිසා ඔබට සිංහල බෞද්ධයත් එක්ක අවුලක්, විරෝධයක්, වෛරයක් තිබ්බට අපිට මතකයිනේ. නේද? බුදුහාමුදුරුවෝ කොස් ගහකට එමෙ තුරා නම් කොස් කාලත් ඉවරයි කියලා කියපු මිනිස්සු කියන්නේ. අද මේ රටේ ඇමතිවරු. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නෙවෙයි කියපු කට්ටිය හිටියනේ. අද මේ රටේ ඇමතිවරු. එතනින් පල්ලෙහාට ගියාම ලංකාවේ ජන සංගීතය ගැන කතා කරද්දී මාතකගේ ඉන්නා කිඹුල්ගේ පැටියා කියලා කියද්දී අනේ ඒ කාලේ කිඹුල්ලුයි මිනිස්සුයි සහයෝගයෙන් හිටිය කියලා කියපු අමතවරුත් හිටියනේ. අද මේ රටේ ඇමතිවරු. එහෙනම් මේ රටේ බෞද්ධ සදාචාරය, සංස්කෘතිය මේ කිසිම දෙයක් ගැන හැඟීමක් නැතුව මේ යන ගමනට එරෙහිව තම කටහඬ අවදි කරපු අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය නම කියන් තවසරයි වරකගොඩ ශ්‍රී ඥානරතන මහා නායක හාමුදුරුවන්ට අපගේ වන්දනීය ආචාර්ය මේ වෙලාවේ පුද කරන්න අවස්ථාවක් කරගන්න. ඒ වගේම මිහින්තලේ හාමුදුරුවන්ට ලාල්කාන්ත මහත්තයා වනචාරියා කිව්වට පස්සේ මේ ඊයේ දවසේ ඊයේ පෙරේදා මම වසන් සමරසිංහ මහත්තයත් චීවරධාරියා කියලා කියනවා. හොඳයි. මහා ජනතාවගෙන් මොද්ද ටොකු දෙක තුනක් ආය පාරක් කාපුවම වනචාරියා චීවරධාරියා වුණා වගේ චීවරධාරියා අපේ හාමුදුරුවෝ ස්වාමින් වහන්සේ බවට පත් වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ. ජනතාව තමයි දේශපාලකින් පාඩම් ගන්නන්නේ. ඒ වගේම අකුලපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන වසන් සමරසිංහ මහත්තයා හරි අපූර්ව කතාවක් පෞද්ගලික දවසක කියනවා. අහලා බලන්නකෝ. මේ විරුද්ධ වෙන්නේ ඒගොල්ලෝ දන්නවා හොරා ගන්න බැරි එක දෙයක් තියෙනවා ලෝකේ. මොකක්ද? අධ්‍යාපනය. මේ සෙට් එකම හොරකම් වලට චෝදනා ලැබුවා අය. මේ විපක්ෂයේ. නමක් කිව්වොත් ෆයිල් එක ගැන විස්තර කියන්න පුළුවන්. ඒක මේ සෙට් එක දන්නවා මේ සමාජය ඉගෙන ගත්තොත් එහෙම අය ලොවෙත් බලයට එන්න වෙන්නේ නැහැ. ඒ නිසා සමාජය මේ අපි එක වටේ එක පැත්තකින් මේ සමාජය මේ ප්‍රගතිය කරා ගෙන යන හතර ගමන නවත්තන්න තමයි මේ උත්සාහය. හංසයා දියෙන් කිරවෙන් කරගන්නාසේ නුබලාගේ මේ සමාජය මුදවා ගැනීම මේ ආණ්ඩුව විසින් සිදු කරන එක සහතිකයි. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරනවා වගේ. ඒ නිසා මේකට ගොම දාන්න හැදුවල ගොම දාන්න දෙන්නේ අපි සමාජය දැනුවත් කරමු. අපි දැන් හොයනවා මේක කුමන්ත්‍රණයක්ද කියලා. මේ උත්සාහ කරන ක්‍රියාවලිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා අපි ඒගොල්ලන්ට කියන්න ඕනේ දොරේ හඬයි බෙරේ හඬයි දෙකම දන්න ආණ්ඩුවක් තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ ඉගෙන ගන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අකුලන්න අපි දෙන්නේ නැහැ. වැරදි කරුවන්ට දඬුවම් දෙනවා. මේක හිතාමතා දාලා තියෙන්නේ එයාට දඬුවම් දෙනවා. නොසලකිල්ලෙන් සහ හිතාමතා මේකට මැදිහත් වුණපු අයට නීතිය ක්‍රියාත්මක වෙනවා. හොරුලු තාම ලැජ්ජ නැතුව මේක කියනවනේ. ඒ කතාව පැත්තකින් තියලා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු මාලිමා ආණ්ඩුව අලුත් වටයකින් ඉස්සරහට බහලා තියෙනවා. ඔවුන්ට සුපුරුදු විරෝධතා සම්මන්ත්‍රණ රට වටේම ක්‍රියාත්මක කරලා මේ පිළිබඳව ආපහු සැරයක් මේ ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ රටේ දරුවන්ට දෙන්න ඕන කියන මතය ජනතා හිතවල පළ කරන්න ලෑස්තිලා තියෙනවා. ඒක රැවටෙන්න එපා. මේ කතාවේදී වසන් සමරසිංහ මහත්තයා කියනවා මේ කුමන්ත්‍රණයක්ද කියලා හොයලා බලන්න. කුමන්ත්‍රණ කරපු කට්ටියට ඉතිහාසයේ පුරාම මේවා කුමන්ත්‍රණ කියලා සැකසෙතනක පොදු වෙන්න දෙයක් නෙමෙයි. එයාලා කරපු කුමන්ත්‍රණ වල තරම අපි දන්නවනේ. අන්තිමේදී බස් කෝච්චි, තේ කර්මාන්ත ශාලා, ට්‍රාන්ස්ෆෝමර්, ගෙවල් වල විදුලි මීටර් ඔක්කොම කොටු වෙලා තමයි කුමන්ත්‍රණ නවතුනේ. ඒ නිසා මේ කුමන්ත්‍රණ වලින්ම ජීවිතේ හදාගත්ත මිනිස්සු මතකයිනේ මයි නමය. විපක්ෂ දේශපාලකගේ ගෙවල් ගිනි අරන්, වාහන ගිනි අරන් අමුමුවේ මහපාරේ මරලා දාලා තමයි මේ කුමන්ත්‍රණ නවතුනේ. මෙයාට මේ කුමන්ත්‍රණ කියලා හිතන එක සාධාරණයි. මොකද තමන්ගේ මට්ටමින් නැඳුම් ගියා බලන්න. ඒ කාලේ රාජනදාරියෙක්ගේ අතින් වරදක් වුණොත් එහෙම හිරේ යන්නේ ඇමති. දැන් එහෙම නැහැ. එයාලා බබාලා සුපිරිසුදුයි. අර 6 වසර පොතට වැල දාන්නේ අනිත් අයගේ කුමන්ත්‍රණයකින්. කාටද ඒක කියන්නේ? කවුද මේ වහන්නේ? ඒ නිසා මේ දීර්ඝව කරගෙන යන සියුම් වැඩපිළිවෙල සම්මන්ත්‍රණ තියතිය, දේශන තියතිය, විරෝධී උද්ඝෝෂණ තියතිය ඉසුරුපාය ඉස්සරහා මේ ආපහු අර නවත්තපු අකුලපු ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපහු මේ රටට ගෙන්න හදන්නේ. මේකට රැවටෙන්න එපා. රටක් විදියට ඊට එරෙහිව හිට ගන්න ඕනේ. හොරු වල්ලන කතාව.
ජීවිතේට ව්‍යාපාරයක් නොකරපු වසන්ත සමරසිංහ. අපි දන්නවනේ වසන්ත සමරසිංහ මහත්තයාගේ ඉතිහාසය නේද? බීජ ඇට දීලා පගාවට ගත්ත රුපියල් 10න් ජීවත් වෙච්ච මිනිස්සු. තබුත්තේකමට ගිහිල්ලා පරණ මිනිස්සුන්ගෙන් අහපුවම මේවා කියනවා. පගාවෙන් ගෙන ගත්ත මිනිස්සු. වසන්ත සමරසිංහ මහත්තයා දන්නවා මොකද්ද මේ කියන කතාව කියන. එහෙම මිනිස්සු වත්කම් ලේඛනවල ඩිජිටල් කරන්සි පවා තියාගෙන ලංකාවේ ලොකුම කම්පැනිස් වල ෂෙයාර්ස් බරගණනක් තියාගෙන ඉන්න හැටි අපිට පේනවා. ගමට ගිහිල්ලා පක්ෂයේ සමාජිකයාගේ අර අස්වැසුම ගන්න සමාජිකයාගේ කෙහෙල් කන දිකිය පටවගෙන ආපු මිනිස්සයා තමන්ගේ බැංකු ගිණුම මිලියන ගණන් වලට උස්සගෙන දරුවෝ ජාත්‍යන්තර පාසල් වලට යන්නේ. අපිට ඒ වගේ වෛරයක් නැහැ. නමුත් මේ කියන කතාව හොරු අල්ලන කතාවක් ගැන වසන්ත සමරසිංහ මහත්තයා කියනවා. ලැජ්ජ නැද්ද කියන්නේ ඔබතුමා නවසීලන්ත කියලා කිව්ව මොකද්ද? ආණ්ඩුවක් අරගෙන දවස් 7න් 8න් හොරු 40ක් 50ක් හිරේ. දැන් කවුද හිරේ දාලා තියෙන්නේ? මෙයාලා මේ හිරේ දාන්නේ කොහොමද කියලා මම කියන්නද? අනාවැකියක් විදියට. හරියටම කියන්නම් මෙයාලා මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. ඡන්දයක් ලං වෙන්න අවුරුද්දක් දෙකක් තියෙද්දි. උදාහරණ 20යි 29 වගේ ඡන්දයක් තියෙද්දි 20යි 27 දී වගේ මෙයාලගේ ප්‍රතිවිරුද්ධ දේශපාලකයෝ සියල්ලටම මොනවා හරි හේතුවකින් නඩුවක් දාලා උසාවියට දාලා රිමාන්ඩ් කරනවා. ඇයි දැන් දාන්නේ නැත්තේ? දැන් දැම්මොත් එයාලා මේ පාලන කාලය තුලම උසාවියේ නඩු අහලා නිදොස් කරලා නිදහස් වෙනවා. ඒකට කාලේ තියලා තමයි මෙයාලා 20යි 27 හෝ ඊට පස්සේ තමයි මේ හොරු අල්ලන වැඩේ පටන් ගන්නෙ. ඇයි ඒ? උසාවියේ නඩුව යනකම් මෙයාලට පුළුවන් ඊළඟ ඡන්දේ හසුරවද්දී අරයට අර නඩුව තියෙනවා මෙයාට මේ නඩුව තියෙනවා කියලා කියන්නේ. මොකද උසාවිය එක සමතකටපත් වෙන්න කාලයක් නැහැ. මෙයාලට පුළුවන් හොරු ලේබල් එක ගහගෙන ආපහු සැරයක් ජනතාව ඉස්සරහට ඇවිල්ලා ජනතාව රවට්ටන්න. ජනතාවට පුළුවන් අනේ අපි ඒ කාලේ දුන්නේ හොරු අල්ලන්නනේ මුන් දැන් හොරු ඇල්ලුවානේ කියලා රැවටෙන්න. එහෙනම් ඔය රවට්ටන රැවටිල්ලට රැවටෙනවද කියන එක තීරණය කරන්න වෙන්නේ මේ වහගෙන ඉන්න ඔබටම තමයි. පරණ කතාවක් තියෙනවනේ. අල්ලලා බලද්දි ඇලෙනවා කියලා දැනෙනකොට තමයි ඇරලා ගිහිල්ලා කියලා තේරෙන්නේ. අපිට කියන්න තියෙන ඔච්චරයි. ජනතාවට බාරයි උතුරට. SL Leaders channel එක subscribe කරන්න, bell icon එක press කරන්න. පහලින් තියෙන අපිව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන මාර්ග සහ අනිකුත් දේවල් ඒවත් එක්ක එකතු වෙන්න. ඔබ අදහස් යෝජනා චෝදනා සියල්ල අපිට එවන්න. අපි හරි කැමැත්තෙන් ඉන්නව බාර ගන්න. මේ අතීතයේ වර්තමානයකට කැටි කරලා සාක්ෂි සාධක තර්ක විතර්ක ඉතිහාස කතා සංඛ්‍යාලේඛන සියල්ල එක්ක මේ රටේ දේශපාලනය විශ්ලේෂණය කරලා අනාගතයේදී සමුද්දිමත් දේශපාලන තීන්දුවක් ගන්න මේ රටේ ජනතාව පෙළගස්සන අභියගේ හැල්ල දේශපාලන වැය. අපි හෙටත් නන්දන ගුණතිලක සමගින් හමු වෙමු.